හෙලෝ යාළුවනේ. දැන් මම කතා කරන්න යන දේ කියලා ඔයගොල්ලෝ දැන්ටම දන්න thumbnail එක දැක්කම ඔයගොල්ලෝ දැන්ටම දන්නවා අද මම කතා කරන්න දේ ගැන ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා. ඒ කියන්නේ දැන් මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ අන්බොක්ස් එකක් තමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න හදනවාදී මේ මොනවද මේ කොහෙන්ද අන්බොක්ස් කරන්න මේ මොනවද මේ බඩු කියලා. මේ මට කොරියාවෙන් ඉඳන් ආපු බඩු සෙට් එකක්. ඒ කියන්නේ බඩු ටිකක් මට එවලා තියෙනවා. කොරියාවේ නෑදෑයි තමයි ඇවිල්වේ. බන්න ඒ බඩු ටික තමයි මේ තියෙන්නේ. අපි ඉතින් මේ ටික අන්බොක්ස් කරගමු. මේ තියෙන්නේ අන්බොක්ස් කරලා තියෙන්නේ මේ ටික දැන් මේක අන්බොක්ස් කරනවා කියන්නේ මේක දැන් කවර් කරලා සෙලෝ ටේප් වලින් මේ වගේ ආවේ. මම ඒක ගලවුවා මේක ඇතුළේ බඩු ටික තමයි දැන් බලන්න තියෙන්නේ. අපි බඩු ටික බලමු. අපි දැන් මේක අන්බොක්ස් කරගමු. අපිට මුලින්ම බොක්ස් එකක් බලා ගන්න පුළුවන් මේ වගේ බොක්ස් එකක් බලා ගන්න පුළුවන් මේක පැත්තකින් තියාගන්න. ඉතින් බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන බොක්ස් එක අපි ඒක පැත්තකින් තියාගමු. මෙන්න මේ හරියට තියාගමු. අපිට තව තියෙනවා වල අපිට තවත් බොක්ස් එකක් කියලා තියෙනවා. මේ නිකන් පැක් කරලා නිකන් කොලාල වල වගේ ඊළඟට බලමු. ඊළඟට තියෙනවා අපිට wow අපිට වල තියෙනවා Apple AirPods Pro එක. Oh my god! Wow! මරු මේක අපි මේක අන්බොක්ස් කරලා බලමු. අන්බොක්ස් කරලා බලමු මේක. අපි ඊළඟට තියෙනවා අපිට Samsung wireless charger එකක් කියලා තියෙනවා. මම මේ බල්බ් එකේ වල තියෙන හේතුවත් ඔයාලට කියන්නම්. හේතුව කියන ඊළඟ වීඩියෝ එකකින් මේ බල්බ් එක ගැන වෙනම කතා කරමු. අපි ඉතින් බලමු. ඉතින් දැන් අන්බොක්ස් කරලා යන්නේ. පාගමු. මේ විදිහට කපාගමු. මෙන්න මේ පැත්තට ඊට පස්සේ කපාගමු ඊට පස්සේ අන්බොක්ස් කරගමු. නිකන් අලෝලා වගේ නිකන් ගලවන්න බෑ. මේ පැත්තට අපි කපාගමු. මට ඉතින් ලස්සනට අන්බොක්ස් කරන්න බෑ. ගලවන්නත් බෑ. මේ පැත්තේ කප් එක තියෙනකොට වෙන්නේ මේක අපිට මෙන්න හරි අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු අන්බොක්ස් කරලා මම ඔයගොල්ලෝ දෙන්න අන්බොක්ස් කරනවා. හදයි මොනවද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. ආතාව අපි මෙන්න මේ පැත්තේ කපානවා. පොඩ දන්නේ දඩාම වෙනවා දුන්නද? දුන්නාලනේ. කියන්නේ මොනවද කියලා. wow Oh my god! Wow! අපිට මුලින්ම බලා ගන්න පුළුවන් type C charger cable එක බලා ගන්න පුළුවන්. තව අපිට වෙලා තියෙනවා ඒ කියන්නේ tempered glass එක කොලයක් බලා ගන්න පුළුවන්. අපි මේක පැත්තකින් තියාගමු. මේ වයර් එකක් තියාගමු මේ පැත්තකින්. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් අපේ බල්බ් එක. ඒක අපිට එහෙම පොත් තියනවා බලන්න. ඊට පස්සේ මේකේ කැලක් තියෙන එකට අපි පැත්තකින් තියාගමු. අපිට ඊට පස්සේ මේ type C charger එකේ බලා ගන්න පුළුවන් වෝට් 1.5ක වෝට් 9ක charger එකක් බලා ගන්න. කැටේ අපි වාසන්ති කැටේ කැටයක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අර
අපිට පෙන් එහෙම ගහගන්න ලැප් එකට මොනවද දාන්න ෆෝන් එකකින් මොනවද දාන්න ලැප් එකට ඒ වගේ වල තියෙනවා මම ලැප් එකෙන් කම්පියුටර් එකෙන් තමයි වීඩියෝ එඩිට් කරන්නේ ඉන්න මේ වගේ එකක් වටිනවා ගොඩක් තමයි ඒ හින්දා තවත් අපිට මේ වගේ එකකුත් තියෙනවා type C to තව අපිට මේ වගේ micro USB port එකක් තියෙන ෆෝන් එකකට මොකද කරන්නේ දෙයකට අපේ data transfer කරගන්න මේක ගොඩක් උදගත් වෙන එකක් අපිට මේ වගේ ටිකක් තමයි බලා ගන්න ඕනේ අපිට තව බලා ගන්න පුළුවන් box එකක් අපි එක ගලව ගමු Samsung එක ගොඩක් හදයි අපිට බලා ගන්න පුළුවන් අපිට තවත් එකක් කියලා තියෙනවා අපිට මේ Samsung ලගේ මේ වෙලා තියෙනවා මේ earphone එකක් කියලා තියෙනවා අපිට මේකේ රබර් බුෂ් එකක් තියෙනවා මේකට හයි කරගන්න රබර් බුෂ් එක ගලවලා තව එක හයි කරගන්න පුළුවන් එන්න ওই ටික තමයි අපිට දැන් එලා තියෙන්නේ මෙන්න මෙහෙම ඒ ටිකෙන් කපා ගන්නවා අපිට ये बॉक्स हो गया पता है आर बॉक्स का निकल फोन बॉक्स का कोई लाऊं हदर दीपेगा तुम्हें कपा गන්න වෙන්නේ නැහැ. තව මට දෙයක් කියන්න තියෙනවා. මම වීඩියෝ දැම්මේ නැහැ උඩන කාලයක් තිස්සේ මම ඉස්කෝලේ පාසල් වලට එක්ක වීඩියෝ එකක් දාන්න බැරිුණා. ඒ හින්දා ඉඳන් බැරිුනේ. අපි දැන් මේ මට ලස්සනට අන්බොක්සින් නම් කරන්න බෑ ඉතින්. පොඩ දන්නේ නැද්ද? අපිට ඒකේ වල තියෙනවා අපිට තවත් ඇඩප්ටර් එකක් තියෙනවා. අනේ මම දැන් දන්නේ ඇවිල්ලා තව ඇඩප්ටර් එකක් තියෙනවා අපිට තව මෙන්න තියෙනවා. ඒකත් Samsung මේක Samsung ඇඩප්ටර් එකක් තමයි වල තියෙන්නේ. ඇඩප්ටර් එකකේ Samsung තවත් micro USB port එකක් තියෙන මේ charger cable එකක් තියෙනවා. අපිට wow ආරයි තදයි එන්නේ ලස්සන දින් ඉස්සරහම හදයි ඒක ගොඩක් නෑ ඉතින් ඒක ඉස්කලා දාමු wow අපිට ඒක තියෙනවා අද මේ ටැබ් එකක් කියලා තියෙනවා Samsung තමයි වෙලා තියෙන ටැබ් එක ini tab එක අපි මේක පවුන් කරගමු Samsung Tab S2 එකක් තමයි තියෙන්නේ මට වීඩියෝ එඩිටින් වල වැඩ වලට එහෙම මේක ගොඩක් වැදගත් වෙනවා වටිනවා මේක නම් ගොඩක් වටිනවා අන්බොක්ස් කරමු මේක උඩ තියෙන දැන් මෙන්න මේක අන්බොක්ස් කරගන්න වයර්ලස් charger එක අර මුලින්ම ක්ලික් ටික කරගන්න තියෙනවා ඊට පස්සේ අපි මෙහෙම අන්බොක්ස් කරමු ඊට පස්සේ ගියම අපිට බලා ගන්න පුළුවන් අපේ වයර්ලස් charger එක මම හිතන අර කේබල් වල දාලා මේ අර ටැබ් එකේ charger එක තමයි මම දැන් තිබුණේ ඒ දන්නද දැන් මොනවද ඉතින් හොඳයි නම්බර දාන සීරමක් ඉතින් ක්ලික් ටික ගැලුවා wow අපුල්ලගේ පුදු අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක ලබා දෙනවා මේක නැත්නම් වැඩක් නැහැ ඉතින් අපි බලා ගන්න මේක ඩිසයිනින් Apple කැලිෆෝනියා කියලා තියෙනවා මුලින් අපිට පර්පල් වර්ඩ්ස් ටික බලා ගන්න පුළුවන් මේකේ අපිට AirPods Pro එක කනෙක්ට් කරගන්න විදිහ AirPods Pro එක තමයි තියෙන්නේ මම පෙන්නන්න ඕනන්ට ඔය ටික තමයි තියෙන්නේ ඔය ටික මේකට දාලා පැත්තකින් තියාගමු මට ඉතින් ඔය ලස්සනට අන්බොක්සිං කරන්න බෑ ඉතින් කට්ටිය තවදයක් තියෙනවා කට්ටිය මාව unsubscribe කරලා තියෙන්නේ කට්ටියම ගොඩක් subscriber 100කට වැඩි unsubscribe කරලා තියෙනවා අපිට දැන් මෙතනින් බලා ගන්න පුළුවන් අපේ earbud එක අපිට බලා ගන්න මෙන්න මෙහෙම තියෙන්නේ
earbud එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් අපි ඊට පස්සේ ඒකත් මම පැත්තකින් තියනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ තියෙන අපි මේ ට්‍රැවල් ගන්න. අපිට ඊට පස්සේ මේ earbud එක charge කරගන්න මෙන්න මොකටද යනවා. අපි මේ earbud එක charge කරගන්න අපිට ඉගෙන type C to Apple ලගම ටෙක්නොලොජි එක හදපු type C charger එකක් තියෙනවා. ඒක තියාගන්න අපිට තව තියෙනවා. මෙන්න අපිට දැන් අපේ කන පොඩි නම් දැන් කන පොඩි අයට ලොකු අයට ඒ වගේ මේ ඔය knobs තියෙන බලාගෙන මේ knobs කරලා තමයි දාන්න තියෙන්නේ. මේ knobs ටික ගලවලා තමයි දාන්න තියෙන්නේ. ওই ටික තමයි ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ ඉතින්. හරි ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මාව subscribe කරන්න නැත්නම් කරන්න එපා. unsubscribe කරපු අය subscribe කරන්න. එතකොට මට තවත් motivation එකක් දෙනවා ඒක. එහෙනම් මේ channel එකට හොඳයි කියලා හිතනවා නම් මේ channel එකේ වීඩියෝ බලන්න ආසයි කියන්නේ ටෙක්නිකල් වීඩියෝ බලන්න ආසයිට මේ ටික share කරන්න තවද කරන්න එපා. ඒක ඔයගොල්ලෝ කරන මට ලොකු දවවක්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනවා.